ඊයේ දවසේ මම මගේ ස්ටෝරි එකේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මුංගට කිරිබත් සෞඛ්‍යමත් ආහාරයක්ද උදෑසන ආහාරය විදියට නැත්නම් බ්‍රෙක්ෆාස්ට් එක විදියට. අන්තර්ගත වෙන්නේ බත් නැත්නම් හාල්, මුංගට, පොල්කිරි, පෝෂ්‍ය සංඝටක විදියට ගත්තාම කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ඨය, ප්‍රෝටීන්, තන්තු සහ හිතකර මේදය, ප්‍රතිඔක්සිකාරක, ඒ කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් මේ ඔක්කොම අපේ ශරීරයට අත්‍යවශ්‍ය අපේ ශරීරයේ පැවැත්මට ඉතාම වැදගත් වෙන පෝෂ්‍ය සංඝටක. ප්‍රශ්නේ තියෙන්නේ මේක උදෑසන ආහාරයේ විදියට සුදුසුද? මේක සෞඛ්‍ය සම්පන්නද කියලා අහුවාම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මගේ බර වැඩි එතකොට බර අඩු කරගන්න මේක ප්‍රශ්නයක්ද කියන එක. සෞඛ්‍ය සම්පන්න වීම සහ බර අඩු කර ගැනීම කියලා දෙකක් නැහැ. ඔබේ අවශ්‍යතාවයට ඔබේ දෛනික කටයුතු වලට ඔබ කරන රැකියාවට අවශ්‍ය ප්‍රමාණයට ඔබේ ශරීරයේ ශක්තිය සහ බර පවත්වාගෙන යන එක තමයි අපි සෞඛ්‍ය සම්පන්නයි කියලා කියන්නේ. මේකෙදි වැදගත්ම කාරණය තමයි ඔබේ ඇඟේ ඉන්සියුලින් ක්‍රියා කරන විදිහ සහ මේ කාබෝහයිඩ්‍රේට් ආහාර ඇඟට උරා ගැනීම කොයි විදිහට සිද්ධ වෙන්නේ කියන එක. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ඉන්සුලින් වල සංවේදීතාවය දවසේ පැය 24 ගත්තාම උදෑසන කාලයේදී තමයි වැඩිම සංවේදීතාවයක් දක්වන්නේ. මේක උදෑසන 6 වගේ වෙලාව ගත්තාම උපරිම සංවේදීතාවයක ඉඳලා හවස 6 වගේ වෙනකොට අවම සංවේදීතාවයක් දක්වා ඉන්සුලින් වල සංවේදීතාවය අඩු වෙනවා. මේ ඉන්සුලින් කියන හෝමෝනයෙන් තමයි ඔබේ ඇඟට ඔබ ආහාර වලින් ලබා ගන්න කාබෝහයිඩ්‍රේට් වලින් නිදහස් කරන සීනි එමත් නැත්නම් ග්ලූකෝස් ඔබේ ඇඟේ දෛනික පරිවෘත්තීය ක්‍රියාවලට භාවිතා කිරීම කාර්යක්ෂමව සිදු කරගන්න අවශ්‍ය කරන හෝමෝනය. එතකොට මේකේ සංවේදීතාවය අඩු වුණාම තමයි දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ. මේකේ සංවේදීතාවයේ වැඩිම අවස්ථාව තියෙන්නේ උදෑසන කාලේ නම් අපි කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත ආහාර ලබා ගන්න ඕනේ උදෑසන කාලේ නැත්නම් අපේ දවසේ මුල් භාගය ඇතුළත. එහෙම ගත්තාම මුංගට කියන්නේ පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් විදිහට ඊටාම සුදුසු ආහාරයක්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. නමුත් මතක තියාගන්න ඕනේ කාරණේ තමයි අනිත් ඕනෑම දෙයක් වගේ තමයි ප්‍රමාණය සීමාව දැනගෙන ආහාරයට ගන්න ඕනේ. මේ සම්බන්ධව ඔබට තියෙන ගැටලු ප්‍රශ්න මෙසේජ් එකකින් හරි කමෙන්ට් එකකින් යොමු කරන්න. මම හැකි විදිහට ඒවට පිළිතුරු දෙන්නම්. ස්තුතියි.